අයිබෝන්නේ අයිබෝන් මම රමේෂ් හාසිරි මගේ channel එකක් තියෙනවා තරු මෑන් පවර් කියලා දැන් තියෙන්නේ ඔය නම මොකදයි සමන්ත කටුවන්ත ඔය ගම කඩුවෙල පවුල විස්තර අම්මයි තාත්තයි අවුරුදු 3 මාව දාලා ගියා. එතකොට එතන නැති ආච්චි ගාව ආච්චි නැතු ගියාට පස්සේ මේ පාරාස ඔක්කොම වෙන්න ගත්තා. කොහෙ කඩුවෙල කඩුවෙල. ඊට දැන් වයස කීයද? මට 53යි. අයියා අපි කෙලින්ම මාතෘකාවට බයිමුද? ඒක හොඳයි. මට පෙර වගේ තියෙන කරගන්න ඉක්මනට කරගමු. අයියා එරෝයින් පාවිච්චි කරන්න නම් කොච්චර කාලයක්ද? අවුරුදු 30 33ක් වෙනවා. දැන් 92. සෑහෙන ලොකු කාලයක් නේ. 92. එරන් එක්ක ඔයා කොච්චර වියදම් කරනවද දවසට? දවසට 4,000කට යහපැත්ත වියදම් කරනවානේ. කරනවා. මොකද කරන රස්සාවද උඩවා? කුලි වැඩ කරන්නේ දැන් අම්බ කරලා ගම පොන්නේ නේ. ඔව් ඔව් අම්බ කරලා ගම. පොලිස් එකවත් තම නම නැහැ. හොරකම් වලට අයියෝ. එරන් පාවිච්චි නිසා ජීවිතේ කොපමණ දේවල් නැති වුණාද ඔයාලට? නැති වෙන මම දැන් දෙයක් නෑ. දැන් මගේ ජීවිතේ විතරයි නැති වෙන්න තියෙන්නේ. අනිත් සියලුම දේවල් නැති වෙලා තියෙන්නේ. කොහේ මధుරේ නිසානේ. yes. දැන් අයිස් මధుරේ එරන් අතර වෙනස මොන වගේද දැනෙන්නේ? දෙකම හොඳ නෑ. අයිස් මන්ත්‍රාගේ එරවින් වලට වැඩිය ගොඩාක් වෙනස. ඒක කෘතිම හදන එක. ඒක නිසා ඇඟට බලපාන වැඩි අරක නිෂ්පාදනය කරන එක ස්වාභාවික දේවල් වලින් ඒකින්ද හොඳයි කියලා කියන්නේ. එරවින් නම් මොකක් හරි මල කියනවා කියෝ දාරකලා අදන එක. අදන එක. බලපෑම වැඩි. හොඳයි කියලා කියන්නේ නැහැ දෙකින් එකක්වත්. දැන් අයියේ ඔය පොඩි ළමයි පුදුලා තිබුණ හරියට. ඒකේ මොකක් හරි කතාවල නැන්ද මොකක් හරි දෙන්නේ සෙක්ෂුවල් ඩාර්ලින් මොකක් ප්‍රශ්නයක් තියෙනවා. සෝල්ට නෙමෙයි දැන් ගොඩක් අය කියනවා ඒවලි පොලිටි කියලා තමයි ළමයිව දූෂණය කරන්න කියලා. මම පිළිගන්නේ ඒක අමූලික බොඩි. ඒවෙන් දිගටම පාවිච්චි මම දන්නේ නැහැ. මම නම් ඒවෙන් පාවිච්චි කරනකොට කියන සෙක්ස් ඔක්කොම නැගෙනවා. නැගෙනවා. කියන්නේ ඔයාලා බඳලා ඉන්නේ ආරකට විතරයි. නැගෙනවා. මද දාන්නේ ඒවා බැලිලා නැහැ. ඔය තව එකක් තියෙනවා. උඩුකාරය කියන්නේ උඩුකාරයා ගැන දූෂණය කරනවා කියන එක අමූලික බොඩි. මෙහෙමයි කරන්නේ. එයාට ආසාවක් ඇති වුණාම ලිංගිකව වැඩි වෙලාවක් ඉන්න ඕනින්ද එයා පාවිච්චි කරනවා. ඔව්. ඒවා නිතරම පාවිච්චි කරපුවම ඉන්නත් ප්‍රශ්නයක් තියෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඔව්. නෙමෙයි ඇති වෙනවා. ඔව්. තරුණ පොරොරට ඔයාලා මොනවද කියන්නේ? තරුණ පොරොරට කියන්නේ මන්ත්‍රාවේ බැලුවනම් බලන් දෙමයි පාඩිය. අපිට මේක නරකයි හොඳයි මෙහෙමයි කියලා ගියා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. අපි බොන්න ගන්නකොට. දන්නේම නැතුව ඕලා 92 වගේ පටන් ගත්තේ කොහොමද? 92 කියන්නේ අවුරුදු 33ක් විතර වුණා. එදා ඉඳන් මේ උත්තියම දෙනන්නේ. මේ උත්තියනවා. කඩිල මාළුවනේ. එනයි ගොඩක් ඉස්තිවාට මට මේ වගේ දෙයක් කියන්නම් වෙච්ච එක පළමු වතාවට අන්තිමට ආන්නේ එක ප්‍රශ්නයක් කර්ම වලන්ට කෙල්ලන්ට මොකක්ද ඔයා කියන්නේ මේ අයිස්ත්‍රී වල පාවිච්චි කරනවලු එම කරනවලු කර්ම ජීවිත කියන්නේ ලස්සනම ජීවිතයක්. ඒ ජීවිතේ නැවත ගන්නට මම දෙවි වලට වැටෙනවා. ඒ පැත්ත බලන්න එපා. හොඳ පැත්තක් බලාගන්න තමයි ජීවත් වෙන්නේ. ඒක නවත්තන්න ඕනේ. අයිබෝන්. අයිබෝන්.